ඔයා හිතන් හිටපු තරම් ලකුණක් විභාගයේදී ඔයාට ගන්න බැරි වුණාද? කොච්චර පාඩම් කරත් විභාගයට ගියාම පාඩම් කරපු දේවල් අමතක වෙනවද? පොතක් අතට අරන් කියවගෙන ගියාට ඒකේ තේරුමක් තියනවද? කරුණු පහසුවෙන් දීර්ඝ කාලයක් මතක තියාගන්න ක්‍රම ගැන දැනගන්න කැමතිද? හරි. ඊළඟ විභාගයේදී හැමෝම පුදුම කරන රිසල්ට් එකක් ගන්න කොහොමද කියලා අපි මේ වීඩියෝවෙන් බලමු. හැබැයි මේ වීඩියෝ එක ටිකක් දීර්ඝ වීඩියෝ එකක්. කම්මැලි නැතිව වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන් නම් ඔයාට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. වීඩියෝවේ මුල්ම කොටසේදී ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්න, ඔයාගේ අවධානය වැඩි කරගන්න, විභාගයට ඉතිරි වෙලා තියෙන මේ කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔයාට උදව් වෙන ලෝකයේ හොඳම ස්ටඩි ටෙක්නික්ස් 5ක් ගැන බලමු. ඊළඟට අපි බලමු කෙටි සටහනක් නිවැරදිව හදාගන්නේ කොහොමද? උදෑසන කාලයේ අධ්‍යයනය ගැන මයින්ඩ් මැප් එකක් හරියට හදාගන්නේ කොහොමද? පාඩම් කරන ස්ථානයේ සැලසුම ගැන අපි බලමු. මේ වීඩියෝව අවසාන වෙනකොට ඔයාට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔයාට ඔයාව වෙනස් කරගන්න පුළුවන්. හරි. වීඩියෝවට යන්න කලින් වෙනදා වගේම පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. මේ ඉගෙන ගන්න ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරපු YouTube channel එකක්. ඔයා කැමති නම් channel එක subscribe කරන්නත් ඔයාට ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ අවසානයේ වීඩියෝ ගැන කමෙන්ට් එකකුත් දාන්න ඔයා කැමතිම ස්ටඩි ටෙක්නික් එක මොකක්ද කියලා. හරි. අපි යමු වීඩියෝවට. මුලින්ම අපි බලමු ස්ටඩි ටෙක්නික්ස් 5 ගැන. පාඩම් කරපු දේවල් ඉක්මනින්ම අමතක වෙනවනේ. දිගු කාලයක් කරුණු මතක තියාගන්න ක්‍රමයක් තියෙනවද? ඔව්, ක්‍රමයක් තියෙනවා. අපි මුලින්ම බලමු SQ3R ක්‍රමය ගැන. මේ ක්‍රමයේ පියවර 5ක් තියෙනවා. S අක්ෂරයෙන් කියන්නේ සර්වේ. සර්වේ කියන්නේ ගවේෂණය. මුලින්ම ඔයා කියවන්න යන පොතේ නැත්නම් නෝට්ස් වල මාතෘකා ගැන, අනුමාතෘකා ගැන විශේෂ කරලා දක්වලා තියෙන කොටස් ගැන හොයලා බලලා පාඩම ගැන අවබෝධයක් මුලින්ම ඔයා ලබා ගන්න ඕන. කෙටියෙන්ම කිව්වොත් පාඩම ගැන යම් අදහසක් ගන්න එක ගැන තමයි මේ කියන්නේ. දෙවෙනි පියවර Q අක්ෂරය. Q අක්ෂරයෙන් කියන්නේ ප්‍රශ්න කරන්න. ඔයාට දැන් පාඩම ගැන යම් අවබෝධයක් තියෙනවනේ. මේ පියවරේදී පාඩමට අදාළව ප්‍රශ්න හොයන්න ඕන. ප්‍රශ්න හදන්න ඕන. ඔයාට පසුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර මේ දෙයට භාවිතා කරන්න පුළුවන්. පළවෙනි ආරක්ෂරයෙන් කියන්නේ read, කියවන්න. දැන් තමයි අපි හරියට කියවන්න යන්නේ. අපි කලින් පියවරේදී පාඩමට අදාළව ප්‍රශ්න හැදුවා. මේ විදිහට ප්‍රශ්න හදාගෙන පාඩම කියවනකොට අපි නිකම්ම කියවන්නේ නැහැ. කලින් ප්‍රශ්නවලට උත්තර හොයන ගමන් තමයි අපි පාඩම කියවන්න ඕන. හරි. ඔයා කලින් ලියපු ප්‍රශ්නවලට පිළිතුරු දැන් ඔයාට එකතු කරගන්න පුළුවන්. දෙවෙනි ආරක්ෂරයෙන් කියන්නේ recite, කියන්න. ඔයා කියවපු දේ පැහැදිලි කරන්න. මේ පාඩම දන්නේ නැති, අහලවත් නැති යාළුවෙකුට මේ පාඩම ඔයා තේරුම් කරන්නේ කොහොමද? අන්න ඒ විදිහට මේ කරුණු ඔයාට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. පුංචි උදාහරණයකට මට ස්වාභාවික උපද්‍රවයක් කියන්නේ මොකක්ද කියලා දෙන්න පුළුවන්ද? තමන්ගෙන්ම අහන්න. පිළිතුරත් ඔයාම දෙන්න ඕන. ස්වාභාවික උපද්‍රවයක් කියන්නේ මෙන්න මේ දේ. ස්වාභාවික උපද්‍රව වලට උදාහරණ විදිහට මේ දේවල් දක්වන්න පුළුවන්. පරිසරයට වෙන අයහපත් බලපෑම තමයි මේ දේවල්. ස්වාභාවික උපද්‍රව වලින් වෙන බලපෑම අවම කරන්න අනුගමනය කරන ක්‍රමවේදයන් තමයි මේ දේවල්. මෙන්න මේ විදිහට පිළිතුරත් ඔයාම දෙන්න ඕන. මේ විදිහට රිසයිට් කරාම මේ කරුණු ඔයාගේ මතකයේ දිගු කාලයක් තැන්පත් වෙනවා. ඉක්මනින් කරුණු අමතක වෙන්නේ නැහැ. මේ විදිහට මේ කරුණු වෙන කෙනෙකුට උගන්වන්න බැරි වුණොත් මේ කරුණු නැවත ඉගෙන ගන්න. අවසාන ආරක්ෂරයෙන් කියන්නේ රිවිව්. ඒ කියන්නේ නැවත සමාලෝචනය කිරීම. ඔයා ඉගෙනගත්ත කරුණු, ඔයා ලියපු නෝට්ස් ඔයාට පුළුවන් හැම වෙලාවකම කියවලා මතකය අලුත් කරගන්න. එක දිගට පාඩම් කරන්න අමාරුද? හරි. පොමඩෝරෝ ක්‍රමවේදයේදී ඔයාගේ ફોකස් එක, ඩිසිප්ලින් එක, මොටිවේෂන් එක කියන මේ තුනම හදලා දෙනවා. මේ ක්‍රමයේ පියවර 5ක් තියෙනවා. මේ දේවල් මම සරලව ඔයාට පැහැදිලි කරන්නම්. පළමු පියවර පාඩම් කරන්න අවශ්‍ය විෂය කරුණ තෝරගන්න. දෙවැන්න ඔයාට එක දිගට පාඩමට අවධානය දෙන්න පුළුවන් කාලය හොයාගන්න ඕන. මේ ක්‍රමවේදයේදී කියන්නේ විනාඩි 25ක් ගන්න කියලා.
තුන්වැන්න විනාඩි 25ක කාලයක් අපි තෝරගත්ත කියලා හිතමු. මේ විනාඩි 25ක කාලයේදී අපි 100%ක්ම අවධානය දෙන්න ඕන පාඩමටම විතරයි. හතරවැන්න විනාඩි 25ක් එක දිගට පාඩම් කරාට පස්සේ විනාඩි 5ක කෙටි විවේකයක් ඔයාට ලබා ගන්න පුළුවන්. පස්වැන්න විවේකයෙන් පස්සේ කලින් විදිහටම ටයිම් එක විනාඩි 25කට හදාගෙන පාඩම් කරන්න පටන් ගන්න. විනාඩි 25කට පස්සේ කලින් විදිහට නැවත විනාඩි 5ක විවේක කාලයක් ඔයාට ගන්න පුළුවන්. මේ විදිහට 4 වතාවක් කරන්න ඕන. 4 වතාවකට පස්සේ ඔයාට දිගු විවේකයක් ගන්න පුළුවන්. ඇත්තටම මෙතනදී වෙන්නේ මේකයි. විනාඩි 25ක් කියන්නේ ඒ තරම්ම දිගු කාලයක් නෙවෙයිනේ. මේ නිසා අපේ අවධානය පාඩමටම යොමු කරන එක ඒ තරම්ම අමාරු වෙන්නේ නැහැ. මම දවසෙම පාඩම් කරනවා. දවසෙම වැඩ කරනවා කියලා වැඩ ටික පටන් ගත්තොත් තමයි අපිට කම්මැලිකමක් දැනෙන්නේ. පොමඩෝරෝ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් සතුටින් කම්මැලි නැතිව හොඳ අවධානයකින් වැඩ ටික කරගන්න අපිට පුළුවන්. මේ නම ඔයා අහලා නැති වුණාට මේ ක්‍රමය ඔයා භාවිතා කරලා තියෙනවා වෙන්න පුළුවන්. මේ ක්‍රමේදී සරල දේවල් ටිකක් කියන්නේ. පියවර 3ක් විදිහට අපි බලමු මේ දේ. පළමු පියවර මුලින්ම ඔයාට අවශ්‍ය කරුණු නැත්නම් අවශ්‍ය සටහන හොඳින් කියවන්න, තේරුම් ගන්න. දෙවෙනි පියවර පොත සටහන දැන් වහන්න. ගන්න පෑනක් සහ කොලයක්. කලින් ඔයා පාඩම් කරපු දේවල් කරුණු ඔයාගේ මතකයෙන් මේ කොලේ දැන් ලියන්න ඕන. තුන්වෙනි පියවර තමයි දැන් ඔයා ආයෙත් අරගන්න මුලින් කියවපු පොත. අරන් බලන්න ඔයාට ලියන්න අමතක වෙලා තියෙන කරුණු තියෙනවද? නිවැරදි වෙන්න ඕන කරුණු තියෙනවද? ඒ වගේ කරුණු තියෙනවා නම් තව පාරක් මේ කරුණු හොඳින් කියවලා අවබෝධ කරගන්න බලන්න. බ්ලර්ටින් මෙතඩ් එකේදී මේ සරල පියවර ටික ගැන තමයි තියෙන්නේ. හරි. දැන් අපි බලමු රිචඩ් ෆයින්මන් කියන විද්වතා හොයාගත්ත ෆයින්මන් ටෙක්නික් එක ගැන. ෆයින්මන් ටෙක්නික් එකේ පියවර 4ක් තියෙනවා. පළමු පියවර තමයි පාඩම හොඳින් කියවන්න, තේරුම් ගන්න. මෙතනදී පාඩම හොඳින් කියවද්දි ඔයාට වැදගත් කියලා හිතන තැන් හයිලයිට් කරන්න. නොතේරුණු තැන් තියෙනවා නම් ගුරුවරයෙක්ගෙන් අහන්න. නැත්නම් YouTube එකෙන් උනත් කරුණු හොයලා බලන්න ඔයාට පුළුවන්. සරලවම පාඩමේ හරය හොඳින් තේරුම් ගන්න කියලායි මෙතනදී කියන්නේ. දෙවැන්න උගන්වන්න. ඔයා ලබාගත් දැනුම තව කෙනෙකුට ලබා දෙන විදිහට පාඩම උගන්වන්න, පැහැදිලි කරන්න. අපිට හරියට මේ කරුණු තේරුණාද කියලා අපිටම බලා ගන්න පුළුවන් මෙතනදී. ඔයා ඉගෙනගත්ත දේ නොදන්න කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන් කියන්නේ මේ විෂය කරුණ ගැන ඔයාට හොඳින් පැහැදිලි වුණා කියන එකට. මෙතනදී සරල වචන භාවිතා කරන්න බලන්න. උදාහරණ ගෙනත් පැහැදිලි කරන්න. ඔයා ඉගෙනගත්ත මේ කරුණ කෙනෙකුට උගන්වන විදිහට කොලයක ලියන්නත් ඔයාට පුළුවන්. ඔයාට මේ කරුණු පැහැදිලි කරගෙන යද්දි පැහැදිලි කරන්න අපහසු තැන් එන්න පුළුවන්. මේ තැන් හොයාගන්න. නැවත පොත පරිශීලනය කරලා ඔයාගේ දැනුම තවත් වැඩි කරගන්න බලන්න. ඔයාට අපහසු වුණු තැන් හොයලා ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරන එක තමයි මේ පියවරේ අරමුණ. කලින් පියවරේදී අපිට නොතේරුණු තැන්, පැහැදිලි කරන්න අපහසු වුණු තැන් ගැන අපි නැවතත් අධ්‍යයනය කරා. දැන් අපි මේ ඉගෙනගත්ත කරුණු තව වතාවක් උගන්වන්න ඕන. තවදුරටත් සරල කරලා උගන්වන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණයකට මේ විෂය කරුණ ගැන කිසිම දෙයක් අහලා නැති කෙනෙකුට උගන්වනවා වගේ පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. කලින් වතාවේ අමතක වුණු දේවල් මේ වතාවේ ඔයාට උගන්වන්න පුළුවන්. ෆයින්මන් ටෙක්නික් එකේ සාරාංශය අපි බලමු. පාඩම හොඳින් කියවලා තේරුම් ගන්න. තව කෙනෙකුට උගන්වන විදිහට තේරුම් කරන්න. පැහැදිලි කරන්න අපහසු වුණු තැන් හඳුනා ගන්න. තව දුරටත් සරල කරන්න. ලේට්න සිස්ටම් එකට යන්න කලින් ඔයාට ගොඩක් ස්තුතියි වීඩියෝවත් එක්ක රැඳිලා ඉන්නවට. අපි ලේට්න සිස්ටම් එකෙන් පස්සේ කතා කරනවා කෙටි සටහනක් නිවැරදිව හදාගන්නේ කොහොමද? උදෑසන කාලයේ අධ්‍යයනය, මයින්ඩ් මැප් එකක් හදාගන්නේ කොහොමද? පාඩම් කරන ස්ථානයේ සැලසුම ගැන. ඒ නිසා වීඩියෝ අවසානය වෙනකම්ම වීඩියෝවත් එක්ක ඉන්න බලන්න. ඔයාගේ කාලයට මම උපරිම වටිනාකමක් දෙනවාමයි. අපි යමු ලේට්න සිස්ටම් එක ගැන බලන්න.
කෙටි කරුණු දිගු කාලයක් මතකයේ තියාගන්න නියම ක්‍රමයක් තමයි ලේට්නර් සිස්ටම් එක කියන්නේ. මේ ක්‍රමය හඳුන්වලා දෙන්නේ සෙබස්ටියන් ලේට්නර් කියන විද්වතා විසින්. ලේට්නර් සිස්ටම් එකේදී ඔයාට දේවල් දෙකක් හොයාගන්න වෙනවා. කාඩ්බෝඩ් පෙට්ටි 5ක් හොයාගන්න. ප්‍රශ්න ලියන්න කාඩ්ස් කිහිපයක් හොයාගන්න. කාඩ්බෝඩ් පෙට්ටි නම් කරන්න 1 ඉඳලා 5 වෙනකම්. ඔයාට වැදගත් විෂය කරුණක් හොඳින් පාඩම් කරලා ඒ පාඩම් කරපු විෂය කරුණේ ප්‍රශ්නයක් හදන්න. දැන් කාඩ් එකක් අරගෙන ඔයා හදපු ප්‍රශ්නය ඉදිරියෙන් ලියන්න. කාඩ් එකේ පිටුපසින් පිළිතුරත් ලියන්න. පිළිතුර හොඳින් අවබෝධ කරගෙනම මේ පිළිතුර ලියන්න. දැන් මේ කාඩ් එක නම්බර් 1 බොක්ස් එකට දාන්න. දැන් ඊළඟ දවසේ ඔයාට මේ ප්‍රශ්නයට පිළිතුර මතක නම් නම්බර් 2 බොක්ස් එකට ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. පිළිතුර අමතක නම් මේ පිළිතුර නම්බර් 1 බොක්ස් එකේම තියන්න වෙනවා. දවස් 4කට පස්සේ නම්බර් 2 බොක්ස් එකේ තියෙන ප්‍රශ්නවලට පිළිතුර ඔයාට මතකයි නම් නම්බර් 3 බොක්ස් එකට ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. පිළිතුර අමතකයි නම් නැවතත් නම්බර් 1 බොක්ස් එකට ප්‍රශ්නය යොමු කරන්න වෙනවා. මේ ක්‍රමයේදී වෙන්නේ පිළිතුර හරි නම් ප්‍රශ්නය ඉදිරියට යනවා. වැරදි නම් ආපස්සට. ඒ කියන්නේ මුලට නැවතත් ප්‍රශ්නය එනවා. මේ ක්‍රමය මතක තියාගන්න අපහසු කෙටි කරුණු මතක තියාගන්න ඔයාට ගොඩක් වැදගත් වේවි. අපි දැන් බලන්න යන්නේ ෂෝට් නෝට් එකක්. නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. ඔයාට මේ කරුණ හොඳින් පැහැදිලි වෙන්න ඕන නිසා පියවර 4ක් විදිහට බෙදලා මම ඔයාට මේ දේ පැහැදිලි කරන්නම්. පළමුවෙනි පියවර. කෙටි සටහනක් හදන්න කලින් ඔයා කෙටි සටහන හදන්න යන විෂය කරුණ හොඳින් කියවලා තේරුම් ගන්න ඕන. වැදගත්ම දේ තමයි මේ දේ. තේරුම් ගන්නේ නැතිව පොතේ තියෙන දේ ඒ විදිහටම කොලයක ලියන එක නෙවෙයි කරන්න ඕන. මුලින්ම ඔයාට ඕන පාඩම සම්පූර්ණයෙන්ම කියවන්න. නොතේරුණු තැන් තියෙනවා නම් ගුරුවරයෙකුගෙන් අහන්න. YouTube එකෙන් ඒ ගැන හොයලා බලන්නත් ඔයාට පුළුවන්. දෙවැන්න කියවද්දි ඔයාගෙන්ම ප්‍රශ්න කරන්න. මේ පාඩමෙන් මූලිකවම දැක්වෙන්නේ මොකක් ගැනද? විභාගයේදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මට උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ. වැදගත් කරුණු. පාඩම කියවගෙන යද්දී වැදගත් කරුණු හම්බ වෙද්දී යටින් ඉරක් අඳින්න. නැත්නම් මේ කොටස හයිලයිට් කරන්න ඔයාට පුළුවන්. මොකද මේ වගේ කරුණු කෙටි සටහනට ඇතුළත් වෙන්න ඕන. පොත වහලා තනිවම තේරුම් කරන්න මේ පාඩම. පළවෙනි පියවරේ අරමුණ තමයි පාඩම හොඳින් තේරුම් ගන්න එක. දෙවැනි පියවර මාතෘකා සහ උපමාතෘකා. මුලින්ම ලියන්න ඔයා පාඩම් කරපු විෂය මොකක්ද කියලා. දැන් මාතෘකාව සහ අනුමාතෘකාව ගැන තරලව ලියන්න. මෙහෙමයි. උදාහරණයකට විෂය විද්‍යාව. මාතෘකාව ප්‍රභා සංශ්ලේෂණය. උපමාතෘකා යටතේ අර්ථ දැක්වීම, ක්‍රියාවලිය, වැදගත්කම, සමීකරණ මෙන්න මේ වගේ. තුන්වෙනි පියවර මේ කරුණු ලියනකොට රූප සටහන්, chart table යොදා ගන්න. ඔයාට දීර්ඝ කරුණු කෙටියෙන් දක්වන්න මේ දේවල් ඔයාට උදව් වෙනවා. ඒ වගේම විභාගයේදී ඉක්මනින් කරුණු මතකයට ගන්නත් රූප සටහන් උදව් වෙනවා. සාරාංශය කියලා ලියන්න. මේ සටහනේ මම මොනවද ඉගෙන ගත්තේ? ඔයාගේ වචනයෙන් සාරාංශයක් ලියන්න. අලුත් තොරතුරු ලියන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මේ නෝට් එකේ තියෙන අදහස ගොඩක්ම කෙටි කරලා වචන කිහිපයකින් ලියන්න කියලායි මේ කියන්නේ. හරි. කෙටි සටහන හදද්දී ඔයාට වැදගත් වෙන තවත් කරුණු ටිකක් මම ඉක්මනින්ම ඔයාට පැහැදිලි කරන්නම්. කොපි නොකර තේරුම් ගත්ත දේවල් ලියන්න. ඡේද විදිහට ලියනවට වඩා කරුණු විදිහට ලියන්න බලන්න. සටහන පිරිසිදුව පිළිවෙලකට හදන්න. අවශ්‍ය තැන්වලට රූප සටහන් යොදා ගන්න. විවිධ වර්ණවල පෑන් යොදා ගන්න. සාරාංශයක් ලියන්නත් මතක තියාගන්න. උදෑසන අධ්‍යයන කාලය. morning study season කියන්නේ මොකක්ද? උදෑසන අධ්‍යයන කාලය කියන්නේ පාන්දර. ඒ කියන්නේ පෙරවරු 4:30 7:30 අතර වගේ කාලයේදී ඉගෙන ගන්න එකට. morning study season එකේ විශේෂත්වය මොකක්ද? brain එක refresh වෙලා අලුත් දේවල් ඉගෙන ගන්න මොළය සූදානම්. නිශ්ශබ්ද පරිසරය. මේ ලෝකයේ ගොඩ දෙනෙක් නිදාගෙන ඉන්න වෙලාවක්. වටපිටාවේ හැමදේම නිශ්ශබ්දයි. ඒ කියන්නේ වාහනවල ශබ්දයක් නැහැ. ටීවී එකේ ගුවන් විදුලියේ ශබ්දයක් ඇහෙන්නේ නැහැ. දුරකථනයට මැසේජ් කෝල් එන්නේ නැහැ. වටපිටාවේ මිනිස්සු නැහැ. කවුරුත් ඔයාට බාධා කරන්නේ නැහැ. ඔයාට හොඳ ගැඹුරු අවධානයකින් වැඩ ටික කරගන්න පුළුවන්.
ඒ වගේම උදෑසනින්ම අවදි වෙන්න පුළුවන් නම් දවසම හොඳින් සැලසුම් කරගන්න පුළුවන්. තවත් වටිනාම දෙයක් තියෙනවා. උදෙන්ම නැගිටින්න පුළුවන් නම් ඒ මොටිවේෂන් එක දවස පුරාම තියාගන්න පුළුවන්. ඒ කොහොමද? මෙහෙමයි. අපිට දවසේ පළමු වැඩේ සාර්ථකව හැමෝටම කලින් අවසන් කරා කියන හැඟීම තියෙනවා. මේ දවසේ මට තව ගොඩක් වැඩ කරන්න පුළුවන් කියන හැඟීම දැනෙනවා. මේ නිසා අනිත් දවස් වලට වඩා ශක්තිමත් හොඳ හැඟීමකින් අපිට වැඩ ටික කරගන්න පුළුවන්. අපි දැන් බලමු මයින්ඩ් මැප් එකක් හදන්නේ කොහොමද කියලා. මයින්ඩ් මැප් එකක් කියන්නේ සරලව මෙන්න මේ වගේ දෙයක්. මයින්ඩ් මැප් එකක් මැද තියෙන්නේ මූලික අදහස. ඒකට පිටින් සංකල්ප, වැදගත් තොරතුරු අන්තර්ගත වුණු අපිට ඉක්මනින් තොරතුරු ග්‍රහණය කරගන්න භාවිතා කරන්න පුළුවන් සාරාංශයක් වගේ දෙයක්. පියවර 3ක් විදිහට මයින්ඩ් මැප් එකක් හදන හැටි අපි දැන් බලමු. මයින්ඩ් මැප් එකේ මූලික අදහස මැදින් ලියන්න. මේ තමයි මයින්ඩ් මැප් එකේ ආරම්භය. මෙතනට තමයි අනෙක් ටොපික් සම්බන්ධ වෙන්නේ. උදාහරණයකට අපි ගමු මාතෘකාව විදිහට ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියලා ලියලා මාතෘකාවට අදාළ සංකේතත් එක් කරන්න මතක තියාගන්න. තරමක් විශාල අකුරින් මාතෘකාව ලියන්න. ප්‍රධාන මාතෘකාවට ඍජුව සම්බන්ධ වෙන උපමාතෘකා ගැන තමයි දැන් අපි බලන්න යන්නේ. හරි. ඔයගේ මාතෘකාවට අදාළ වැදගත් අනුමාතෘකා 4ක් හරි 5ක් හරි තෝරගන්න. උදාහරණයකට ප්‍රභා සංශ්ලේෂණය. අනුමාතෘකා විදිහට අපිට ගන්න පුළුවන් ක්‍රියාවලිය, නිෂ්පාදනය, වැදගත්කම, සාධක වගේ දේවල්. නැත්නම් ඔයාට මේ විදිහටත් මේ දේවල් ලියන්න පුළුවන්. ක්‍රියාවලිය වෙන්නේ කොහොමද? වැදගත්කම මොකක්ද? මේ වගේ ප්‍රශ්න කරන විදිහටත් මේ දේ කරන්න පුළුවන්. ඔයාට විවිධ වර්ණ මේ දේට භාවිතා කරන්න පුළුවන්. අපේ දිගු කාලින මතකයට වගේම පහසුවෙන් කරුණු වෙන් කරලා අඳුර ගන්නත් මේ දේ උදව් වෙනවා. තුන්වෙන්න උපශාඛා කුඩා විස්තර. උපමාතෘකා යටතේ විස්තරාත්මක තොරතුරු කීබර්ඩ්ස් තමයි මෙතනට එන්න ඕන. පහසුවෙන් කරුණු තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ තොරතුරු එකතු කරන්න බලන්න. මේ දේත් මයින්ඩ් මැප් එකේ වැදගත්ම කොටසක්. මයින්ඩ් මැප් එක හදද්දී ඔයාට වැදගත් වෙන තවත් විශේෂිත කරුණු 3ක් ගැන දැන් අපි ඉක්මනින්ම බලමු. පළමුවෙන්න මයින්ඩ් මැප් එක හදද්දී විවිධ වර්ණ, සංකේත, රූප සටහන් යොදා ගන්න බලන්න. කරුණු අපේ මතකේ හොඳින් තැන්පත් වෙන්න මේ දේ හේතුවක් වෙනවා. ඒ වගේම ඉක්මනින් මේ විෂය කරුණ ගැන මතකය අවදි කරගන්නත් මේ දේ හේතුවක් වෙනවා. වැඩි දියුණු කරන්න, අප්ඩේට් කරන්න ඉඩක් තියන්න. ඔයා පස්සේ දවසක නැවතත් මේ නෝට් එක කියවද්දී ඔයාට සුවිශේෂී කරුණක් හම්බ වුණොත් එකතු කරන්න පුළුවන් විදිහට මයින්ඩ් මැප් එකේ ඉඩ කොටසක් තියන්න මතක තියාගන්න. මේ දේ ඔයාට වැදගත් වේවි. තුන්වෙන්න මයින්ඩ් මැප් එක භාවිතා කරලා කෙනෙකුට මයින්ඩ් මැප් එක පෙන්වලා ඒ විෂය කරුණ ගැන පැහැදිලි කරන්න උත්සාහ කරන්න. ඔයාගේ මතකයේ දිගු කාලයක් මේ තොරතුරු තියාගන්න මේ දේ ඔයාට උදව් වෙනවා. අපි වැඩි හිතුවේ නැති වුණාට අපේ මතකය වැඩි දියුණු කරන්න, අපේ අවධානය වැඩි දියුණු කරන්න, අපේ මොටිවේෂන් එක වැඩි කරන්න වැදගත්ම දෙයක් තමයි, වැදගත්ම තැනක් තමයි අපි පාඩම් කරන ස්ථානය. මම දැන් කියන දේ හිතින් මවා ගන්න. ඔයා පාඩම් කරන තැන ගොඩක් අඳුරුයි. පොත්පත් මේසය පුරාම තියෙනවා. වටපිටාවේ ශබ්දයත් හරිම කරදරකාරී. ඔයා මේ තැන ඉඳන් පාඩම් කරන්න උත්සාහ කරනවා. මේ වගේ තැනක ඇත්තටම සතුටින් පාඩම් කරන්න පුළුවන්ද? ටිකක් හිතලා බලන්න. බැහැ නේද? අපි පාඩම් කරන්න තැනක් තෝරගද්දී, නිර්මාණය කරද්දී මේ ගැන හිතන්න ඕන. නිශ්ශබ්ද වටපිටාව. නිශ්ශබ්ද පරිසරයක පාඩම් කරද්දී හොඳ අවධානයකින් පාඩම් කරන්න පුළුවන්. ආලෝකය. ස්වාභාවිකවම ආලෝකය වැටෙන තැනක් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ ඇහැට අමාරු වෙන්නේ නැති හොඳ ආලෝකයක් තියෙන තැනක් පාඩම් කරන්න තෝරගන්න. හොඳ පුටුවක්, හොඳ මේසයක් ගන්න. කොයි වෙලාවකවත් ඇඳේ ඉඳන්නම් පාඩම් කරන්න යන්න එපා. දුරකථනයේ භාවිතයෙන් වළකින්න. දුරකථනයේ නොටිෆිකේෂන් මියුට් කරන්න මතක තියාගන්න. නැත්නම් ඔයාට එක දිගට අවධානයෙන් පාඩම් කරන්න ගොඩක් අපහසු වේවි. මෙවලම් ඔයාට අවශ්‍ය වෙන පොත්පත්, පෑන්, සටහන් පිළිවෙලකට මේසේ තියාගන්න. ධනාත්මක සිතුවිලි ඔයාට නිතරම දර්ශනය වෙන විදිහට බිත්තියේ අලවන්න. කරුණු හොඳින් මතකයේ තියාගන්න, ගැඹුරින් අවබෝධ වෙන්න, නිදහසේ වැඩ ටික කරගන්න,
කාර්යක්ෂම වැඩ ටික කරගන්න මේ දේවල් ඔයාට ගොඩක් උදව් වේවි. ඔයාගේ හීනයට යන්න ඔයා මහන්සි වෙන තැන, ඔයා වැඩ කරන තැන, නැත්නම් ඔයා පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලකට හදාගන්න. මේ තැන ඔයාගේ ජීවිතේ හැමදාකම මතක තියේවි. හරි. අද වීඩියෝවේ අපි මුලින්ම කතා කළේ ස්ටඩි ටෙක්නික් 5ක් ගැන. ඒ තමයි SQ3R method, Blurt-in method, Pomodoro technique, Feynman technique, Leitner system එක ගැන. ඒ වගේම අපි ඊට පස්සේ නැවතත් කතා කරා කෙටි සටහනක් නිවැරදිව හදාගන්නේ කොහොමද, උදෑසන කාලයේ අධ්‍යයනය ගැන, මයින්ඩ් මැප් එකක් හදන්නේ කොහොමද කියලා වගේම පාඩම් කරන ස්ථානය සැලසුම් කරගන්න විදිහ ගැන. මේ වීඩියෝ ඔයාට වැදගත් වුණාද? ඔයාට මේ වීඩියෝ වැදගත් වුණා නම් පහලින් අනිවාර්යෙන්ම ඔයාගේ අදහස එකතු කරන්න. ඔයාගේ අදහස මට ගොඩක් වටිනවා මේ වගේ වීඩියෝ නිර්මාණය කරන්න. ඒ නිසා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝවට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලනවා කැමති නම් channel එක subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. අලුත් වටිනා වීඩියෝවකින් අපි ඉක්මනින්ම හමු වෙමු.